Hello children, how are you? Are you good? Okay. So we are going to learn about making a sentence. Today's topic is making a sentence. අද මාතෘකාව තමයි වාක්‍යයක් සෑදීම. ඉංග්‍රීසි භාෂාවෙන් වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලා ඉගෙන ගන්න. සිංහලෙන් නම් ස්කූල් එකේදී වාක්‍ය හදනවා නේද ඔයාලා? ගොඩක් වාක්‍ය ලියනවානේ. පේපර් එකට වාක්‍ය හදන්න ඕන වෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි වලිනුත් මෙන්න මේ ලෙසන් එක අපේ 4 ශ්‍රේණිය 5 ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවන්ට දූල පුතාලට තියෙනවා ඉංග්‍රීසි වාක්‍ය හදන්න. අද අපි ඉගෙන ගන්නේ action verb. action verb එකක් ඇතුළත් වාක්‍ය. ඔයාලට මතකද? හොඳට මතක තියාගන්න වාක්‍ය හදන විවිධ වාක්‍ය වර්ග තියෙනවා. අපේ භාෂාව වගේම ඉංග්‍රීසි භාෂාවේ. ඉතින් අද අපි එයින් එක වර්ගයක් තමයි ඉගෙන ගන්නේ action verb එකක් ඇතුළත් වාක්‍ය. තේරුණා නේද? එහෙනම් අපි action verb එකක් කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. action verb එකක් ඇතුළත් වාක්‍ය වලින් action verb එකක් ඇතුළත් වාක්‍යයක් හදාන්න නම් action verb එකක් කියන්නේ මොකක්ද? ළමයි action verb එකක් කියලා කියන්නේ ක්‍රියාපදයක් කරන දෙයක් කියලා ඔයාලා මතක තියාගන්න. ඔයාලා දැනට එහෙම මතක තියාගත්තාම හොඳටම ඇති. 4 ශ්‍රේණියේ 5 ශ්‍රේණියේ 3 ශ්‍රේණියේ හරි ඉගෙන ගන්න පොඩ්ඩක් නම් ඔයා ඉගෙන ගන්න action verb එකක් කියලා කියන්නේ ක්‍රියාපදයක්. මොන වගේ ක්‍රියාපදයක්ද? කරන දෙයක් තියෙනවා එකේ. කනවා කියන්නේ අපි කරන දෙයක්. බොනවා, යනවා, එනවා, ලියනවා. So eat, run, come, go, write, read, watch. They are action verbs. Okay. ඒවට කියනවා අපි action verbs කියලා. අපි අද හිතන්නේ වාක්‍ය කරන දේවල්. අපි එදිනෙදා කරන දේවල් ඇතුළත් වාක්‍ය තමයි හදන්නේ. ඔයාලට තේරෙනවද? ආයෙත් අහන්නකො එහෙනම්. අද අපි පාඩම ඉගෙන ගන්න යන්නේ අපේ ටොපික් එක තමයි making a sentence. ඉංග්‍රීසි වලින් වාක්‍යයක් හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒ වාක්‍යයේ තියෙන්නේ ක්‍රියාපදය අපි කරන දෙයක්. අපි එදිනෙදා අපි ජීවිතේ දවසින් දවස කරන දේවල් කොහොමද ලියන්නේ? ඕකේ? හරි. එහෙනම් මුලින්ම මෙන්න මේ ප්‍රධාන වැදගත් කොටස් තුන ඔයාලා ඉගෙන ගන්න ඕනේ. වාක්‍යයක ඇතුළත් ප්‍රධානම වැදගත්ම parts 3ක් තියෙනවා. ඒ තුන තමයි අපිට පුළුවන් ලේසියෙන් මතක තියාගන්න S V O. S කියන්නේ subject, V verb, O object. Subject, verb, object. Subject, verb, object. Subject. මෙහෙම මතක තියාගන්නකෝ. අපි වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියනකොට මුලින්ම ලියන්නේ කවුද? Subject කියලා කියන්නේ කවුද? ඒ කියන්නේ වාක්‍යයේ කරන දෙයක් නේ අපි ලියන්නේ. example එක මම පාසල් යනවා. මම පාසල් යනවා. කවුද පාසල් යන්නේ? මම. කවුද පාසල් යන්නේ?
කවුද? මම. එහෙනම් එයා තමයි sentence එකේ මුලින්ම පිළිගන්නේ. මම. මොකද්ද ක්‍රියාව? මොකද්ද මම කරන්නේ? කවුද? කරන දේ. කරන දේ. මම තමයි කරන්නේ. කරන දේ තමයි යනවා. මම පාසල් යනවා. කොහෙටද යන්නේ? මේක අපිට වාක්‍යයේ ඉතිරි කොටසට තමයි ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ. සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ කර්තෘ කෙනෙකුයි ක්‍රියාපදයයි දැම්මට පස්සේ මේ කර්තෘ ඔයාලා සිංහල වාක්‍ය හදනවා නම් දානවා කර්තෘ. ඊළඟට ක්‍රියාව. දෙකට තමයි ඉංග්‍රීසි වාක්‍යයක ක්‍රියාව දෙන්නේ. හැබැයි සිංහල වාක්‍ය වෙනස් නේද? මම පාසල් යනවා. අවසානයේදී අපි ක්‍රියාපදේ කියන්නේ. හැබැයි ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකක දෙකට සබ්ජෙක්ට් එකට පස්සේ තමයි ක්‍රියාව ලියන්නේ. ඔන්න එතනින් පස්සේ අපේ සෙන්ටෙන්ස් එකේ අපේ වාක්‍යයේ ඉතිරි කොටස ඔබ්ජෙක්ට් එකට දානවා. එහෙනම් අපි එක්සැම්පල් එකක් ලියලා බලමු නේද? එතකොට ඔයාලට හොඳට තේරෙනවා. මම කියපු වාක්‍යෙම ලියනවා. I කියන්නේ කවුද? මම. මෙන්න මේවා නම් පාඩම් කරලා තියෙනවා. හරිද ළමයි? ඔයාලා දැන් දන්නවා I කියන්නේ මම. ළඟට යනවාට කියනවා go. I go. කොහෙටද යන්නේ? පාසල්. I go school. මෙන්න sentence එකේ subject එක. මෙයා තමයි subject කියලා කියන්නේ. හරිද? මෙතන subject එක තමයි I. verb තමයි go. I go. මම යනවා. මෙන්න මෙයාලා දෙන්න පිළිවෙලින්ම ලියපුවාම සමහර English sentence complete වෙනවා. මම යනවා. තේරුමක් තියනවා නේද? ඔයාලට කියන්න බැරි වුණානේ. අපි වාක්‍යයක් කියලා කියන්නේ sentence එකක් කියලා කියන්නේ අර්ථයක් තියෙන වචන සමූහයකට. අර්ථයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ තේරුමක් හදා ගන්න පුළුවන් අපිට තේරුම් ගන්න පුළුවන් තේරුමක් තියෙන වචන පෙළ ගැස්මකට තමයි වාක්‍යයක් කියලා කියන්නේ. මම යනවා කොහෙටද යන්නේ? ඒක තමයි ඔබ්ජෙක්ට් එක. ස්කූල්. මම පාසල් යනවා. I go to school. Okay ළමයි. අපි තව sentence එකක් ලියලා බලමු. I කියන subject එක වෙනුවට මම පාවිච්චි කරනවා මෙතනදී she. ඇය. She goes to school. She goes to school. She reads a book. ඇය පාසල් යනවා. ඇය පාසල් යනවා. ඇය පොතක් කියවනවා. ඔයාලට දැන් පේන්න ඕනේ. මෙතන verb එක go වෙලා මෙතන ඇයි goes කියලා කියන්නේ. ඇයි reads කියලා ඉවර වෙන්නේ ඇයි? S අකුරක් අපි ඇඩ් කරන්නේ ඇයි? ඒකට වෙනම රූල් එකක් තියෙනවා. මම ඒකට ඔයාලට කියන්නම්කෝ S rule කියලා. රූල් එකක් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් නීතියක් කියන එක. නීතියක් වාක්‍ය රීති කියලා තියෙනවානේ සිංහල වල. ඔයාලට ඒවා අදාළ නැහැ ලොකු පාන්ති වලට යනකොට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් දැන් මතක තියාගන්න S rule එක කියලා. හරිද? S rule එකෙන් කියන්නේ subject එක මෙන්න මේ වාචන ටික තියෙනවා නම් subject එකේ I, we, you, they. මෙයාලා ඔයා දන්නව නේද?
I, we, you, they. මම, අපි, ඔයා, ඔයාලා, ඔයා කියන්න, ඔයාලා කියලා කියන්න you තමයි අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වලදී. they, ඔවුන්, එයාලා, ඒගොල්ලෝ ඕන එක. they පාවිච්චි කරන්න පුළුවන්. I, මම, we, අපි, you, ඔයා, ඔයාලා, they, ඔවුන්, එයාලා, ඒගොල්ලෝ අන්න ඒ වගේ. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට්ස් බහුවචන විදියට තමයි අපි සලකන්නේ. බහුවචන විදියට සලකලා බහුවචන සබ්ජෙක්ට් එකක් නම් තියෙන්නේ වාක්‍ය පටන් අරගෙන තියෙන්නේ මෙන්න මේ සබ්ජෙක්ට්ස් ටික හරිය බහුවචන. children කියන්නේ ළමයි. ළමයි කියන්නේ ගොඩක්. බහුවචන සබ්ජෙක්ට් එකක් නම් වාක්‍යයේ මුලම පටන්ගෙන තියෙන්නේ අපි s ඇඩ් කරන්නේ නැහැ verb එකට. ඒක වචනයක් නම් සබ්ජෙක්ට් එක. මෙන්න මෙයාලා. he, she, it. මෙන්න මෙයාලා. එහෙම නැත්නම් ඔහු, ඇය, ඌ සතෙක් වගේ නම් ඌ. it drinks milk. අපි හිතමු පූසෙක් කියලා. ඌ කිරි බොනවා. it drinks milk. ඌ කියලා පාවිච්චි කරන්නේ it. she ඇය. ගෑනු ළමයෙක් ගැහණු කෙනෙක් නම්. he ඔහු. මෙයාලා මේ ගැන මම වෙනම ඔයාලට ලෙසන් එකක් ගෙන්නම්. මෙතන දැන් ඔයාලා මෙන්න මෙයාලා ගැන දාන අයට තමයි ගොඩක් දුරට මේ ලෙසන් එක තේරෙන්නේ. එහෙම නැති අයත් ඉන්නවා නම් බය වෙන්න එපා. අපි ඉස්සරහට ඔයාලට මේ හැමදේම උගන්වන්නම් කියලා දෙන්න. එහෙනම් ඒක වචන තියෙනවා නම් අපි s කියන අකුර s අකුර කියලා මතක තියාගන්නකො. verb එකට s add කරනවා. හරිද? verb එකට s add කරනවා. he, she, it. එහෙම නැත්නම් a girl, a boy, ගැහණු ළමෙක්, පිරිමි ළමෙක්, අන්න ඒ වගේ ඒක වචන කර්තෘ කෙනෙක් නම් වාක්‍යයේ මුල පටන් අරන් තියෙන්නේ verb එකට. මෙන්න මේ දෙවනියට ලියන ක්‍රියාපදයට අපි කරන දෙයට s අකුරක් add කරනවා. s අකුරක් එකතු කරනවා. හැබැයි I, we, you, they කියලා තිබුණොත් එහෙමත් නැත්නම් බහුවචන ඕනෑම සබ්ජෙක්ට් එකක් තිබුණොත් අපි s add කරන්නේ නැහැ. go. I තියෙන නිසා go. we go. you go. they go. he goes. she goes. it goes. okay. තවත් වීඩියෝ එකකින් මේ ගැන වැඩිදුර ඔයාලට පැහැදිලි කරලා දෙනකල් අදට මෙන්න මේ ටික තේරුම් අරගන්න. වාක්‍යයක් අපි ලියන්නේ subject verb object කියන order එකට. subject verb object SVO. ඒ වගේම මෙන්න මේ බහුවචන subject එකක් නම් plural subject එකක් තියෙනකොට වාක්‍ය පටන් අරගෙන අපි verb එකට කරන දෙයට ක්‍රියාවට s අකුරක් add කරන්නේ නැහැ. but he, she, it. නමුත් he, she, it එහෙම නැත්නම් ඕනෑම singular ඒක වචන subject එකකින් sentence එක පටන් ගන්න තියනවා නම් s add කරන්න. එහෙනම් ළමයි අදට මේ lesson එකේ මේ part එක බලලා හොඳට වාක්‍යයක් කොහොමද ඉංග්‍රීසි වලින් හදාගන්නේ word order එක මොකක්ද? එතකොට s rule එක කියන්නේ මොකක්ද? කියලා ඒ වගේම ඔයාලට වාක්‍යයක් හදන්න දැන් තේරෙන ළමයිලොත් ඉන්නවා මෙතන. මම දන්නවානේ. එයාලා වාක්‍යයක් හදලා කමෙන්ට් එකක් දාන්න. හරිද? එහෙනම් අද වීඩියෝ එකෙන් දෙන්න ඔයාලා හොඳට පාඩම් කරලා ඉන්න ඕනේ ඊළඟ ලෙසන් එක ගේනකොට. බයි.